කොහොමද ඔයාලට ඔන්න කාලෙකින් vlog එකක් අරන් ආවා. මම ඇතරම කාලෙකින් ගෙදර ගියා. අපේ මුල් සතියේ අපි අම්මගේ බර්ත්ඩේ එක තිබ්බා. හැමෝම විශ් කරන්න හැපි බර්ත්ඩේ කියලා. මම ඇතරම මේක දැම්මේ එකපාරම වීඩියෝ එකට යන්න බැහැනේ මට. හරිද? දැන් මේ වීඩියෝ එක තියෙන්නේ නාරංකයන් හදන එක ගැන. හරිද? ඉතින් මම කොහමරි ගියපු දවස් ටිකේ ජෙලි කෑවා, මැංගෝ කෑවා, කේක් කෑවා, නිරුගු කෑවා, වඩිරිංගු කෑවා, එක নানা ප්‍රකාර දේවල් කෑවා. තව ටිප් කෑවා. හරිද? තනිකර කෑම ලෝකයක් තමයි ළමයි මගේ ලෝකේ කියන්නේ. හරිද? කොහොම හරි අපි නාරංකයන් හැදුවා. ඒක පොඩ්ඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. කියන්නේ මගේ ඔෆිස් එකට ගෙනියන්න ඕන වෙලාව මම හැදුවේ. මෙන්න මේ බැට එක තමයි හදා ගන්න ඕනේ. හරිද? ඕකට දාගන්න තියෙන්නේ අපේ අම්මා නම් දැම්මේ පාම් පිටි කහයි ලුණු ටිකකුයි දාලා හොඳට ඕක කලවම් කරගන්න. අර කහ මිශ්‍රණේ අර ඔය කොකිසෙම හදන මිශ්‍රණේ ඕගොල්ලෝ දාන්න මිශ්‍රණේ. හරිද? මේ විදිහට කැට නැති වෙන්න මේ හොඳට හදා ගන්න ඕනේ. හරිද? අර ලොකුවට උකුවත් නැති වෙන්න සාමාන්‍ය ඔන්න ඔය ප්‍රමාණයට වෙන්න හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා අපි හදා ගන්න ඕනේ අපේ පොල් පැණි එක හදන්න පැණි ටික. මේ විදිහට සීනි දිය කරන්න ඕනේ. මේ ඒ පාට තමයි ගන්න ඕනේ. කියන්නේ නිකන් අර කරම කරන්නත් එපා. හැබැයි මෙන්න මේ පාට වගේ කැරමල් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ පොල් ටික දාගන්න තමයි තියෙන්නේ. මෙතන නම් පොල් ගෙඩි දෙකක පොල් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරන්න තියෙන්නේ. මේකට දැන් සුවඳක් එන්න එහෙමත් ඕනේ. ඕගලන්ට තියෙනවා කරද මුංගු එනසල් වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට පාම් පිටි ටිකක් එකතු කරා. නැත්නම් ඕගලන්ට මේ ওই පාම් පිටි එක මේ කබලේ බැදලා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඔය මගක් ඇද්දි මතක් කළා අපි ඊට පස්සේ ඔකට වැල්ලා ටිකකුත් එකතු කරා. මොකද නැත්නම් සුවඳක් එන්නේ නැහැනේ. ඔයාලට අර මං කිව්වා වගේ කරද මුංගු එනසල් වගේ දේවල් තියෙනවා නම් ඔයාලට ඒක දාගන්න පුළුවන්. නොල විදිහට චූට්ටක් දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හොඳට කලවම් කරලා දැන් මෙන්න මේ මිශ්‍රණය හදාගත්තට පස්සේ මේක තමයි අර බෝල හැඩයට අපි හදන්න ඕනේ. හරිද? මේ විදිහට මේ චූට්ටක් අරගෙන ලොකුවටත් එපා. සමහර අය ලොකුවට හදනවා බෝල. හරිද? මම ඉතින් සාමාන්‍ය පොඩි ප්‍රමාණයට හැදුවේ චූටිවටමත් නැතුව. ලොකුවට හදපම නිකන් කන්න වැඩි වගේ එකක් තියෙනවනේ. මට නම් එහෙම තියෙනවා. මම දන්නේ අනිත් අයට එහෙමද කියලා. ඒ හින්දා මම සාමාන්‍ය පොඩි ප්‍රමාණයට හැදුවේ මෙන්න මේ සයිස් එකට. ඔන්න ඔය විදිහට ඔය ටික ඔක්කොම ගුඩි කරගන්න තමයි තියෙන්නේ. ඒ තියෙන මම ගුඩි කරගත්තේ ඒවා මෙතන සමස්තයම තියෙනවා. දැන් මේ ටික අර කහ මිශ්‍රණයට දාලා මෙන්න මේ විදිහට හොඳට තවරලා අරගෙන අපේ තෙල් තාච්චියට දාන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට දාලා මේ හොඳට රන්වන් පාට යනකම් බැදගන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ. මේක සිම්පල්. හරිද? ඔය කොකිස් හදනවා වගේම තමයි ගාන්ට මිශ්‍රණේ හදාගත්තා නම් ආයේ නැතින් සුද්දා. මේ තියෙන්නේ කොහොමද? ආයේ නෑ රසට තියෙනවා. හරියට හදාගත්තොත් නියම බඩු. හරි. ඕක තමයි ඔයත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මට. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා අවුරුදු කැම්පිසට මොනවද හැදුවේ කියලා ෂෙයා කරගන්න. මට ඇත්තට මේක විතරයි වීඩියෝ කරගන්න පුළුවන් උනේ. ඉතින් ඊළඟ පාර වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් ඉන්න. ඔයාලත් හදලා බලලා රහයිද කියන්න සහ ඔයාලා කැම්පිසට හදපේවා ෂෙයා කරගන්න අපිත් එක්ක. බයි බයි. පරිස්සමෙන් ඉන්න හැමෝම.